ආල සංඝාට චෛත්‍ය ධාතුන් වහන්සේලා ද්‍රෝණාටකට බුදුවර පස්සේ කාශ්‍යප මහ රහතන් වහන්සේ ආයේ ධාතුන් වහන්සේලා අජාසත් රතුමාට කියලා ගෙන්නලා මෙතන තමයි තැන්පත් කරන්නේ. අනාගතයේ ධර්මාශෝක කියලා අධිරාජ්‍යයක් රාජ්‍යයටපත් වෙලා මේ ධාතුන් වහන්සේලා අරගෙන ඉන්දියාව පුරායි ලෝකයටයි පුරා ව්‍යාප්ත කරනවා කියලා බුද්ධ ශාසනය දියුණු කරනවා කියලා. ඉතින් අජාසත් රතුමා අනාගතයේ පහළ වෙන ධර්මාශෝක අධිරාජ්‍යය වෙනුවෙන් දාත් තැන්පත් කරලා තිබ්බේ මෙන්න මෙතන මේ වාල සංඝාට කියන මෙන්න මෙතන තමයි. රතන තමයි තියෙන්නේ අපි තැන්පත් කරලා තියෙන්නේ. අපි එනකොට මේක වහලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ රජගහනුවර කියලා කියන්නේ මේ වෙනවද දිජ්ජකූට පර්වතයේ වේපුල්ල පර්වතයේ ඉසිගිලි පර්වතය යනවා වගේ මේ කඳුවලල්ලකින් මේකේ යට වෙලා තියෙන්නේ මේ රජගහනුවර කියන එක. ඒ දැන් තමයි මෙතන රජගහනුවර කියලා කියන්නේ. මෙතන තව නටබුන් එහෙමක් තියෙනවා.